තේ පොල් රබර් කියලා කියන්නේ අපේ රටේ ප්‍රධානතම අපනයන භෝග වර්ග තුනක්. ඒ අතරින් තේ කියලා කියන්නේ ලෝකයක් හඳුනන අපනයන භෝගයක්. ඉතින් අපේ රටේ තේ රසය කියලා කියන්නේ අනිකුත් රටවල් වලට නොදෙවෙනි රසයක් තියෙන තේ වර්ගයක්නේ. ඉතින් අපි අද යන්නේ ඒ තේ හැදෙන්නේ කොහොමද කියලා බලන්න. අපි අද ඇවිල්ලා ඉන්නේ ඇල්ල ප්‍රදේශයේ හල්පෙවත්ත කියන ටී ෆැක්ටරි එක බලන්න. අපේ ලංකාවේ තේ ෆැක්ටරි තියෙනවා දැනට 700ක් පමණ. අපි හල්පෙවත්ත ටී ෆැක්ටරි එක අද තෝරගත්තේ ලෝක ප්‍රසිද්ධ තේ නාමයක් වගේම හරි රසවත්ව සහ පිරිසිදුව මේ කර්තව්‍ය කරන ටී ෆැක්ටරි එකක් නිසා. එහෙනම් අපි ගිහින් බලමු කොහොමද මේකේ වැඩ වෙන්නේ කියලා. මේ තමයි මේ තේ ෆැක්ටරි එකේ පළවෙනි සෙක්ෂන් එක. මේකෙන් වෙන්නේ එළියෙන් ගේන තේ දළු ටික කිරලා මැනලා මෙන්න මේ විදිහට වෙන් කරගෙන උඩට යවන එක. මේක මෙන්න මේ විදිහට කේබල් වලින් තමයි උඩට යන්නේ. මේ යන්නේ වේලන සෙක්ෂන් එකට. අපි ඇවිල්ලා ඉන්නේ දෙවෙනි සෙක්ෂන් එකට. මේ ටී ෆැක්ටරි එකේ දෙවෙනි සෙක්ෂන් එකෙන් වෙන්නේ මෙන්න මේ තියෙන ෆෑන් වලින් තේ දළු ටික වේලෙන එක. අපි ඇතුළට ගිහින් බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. මේ තමයි වේලෙන්න දාලා තියෙන තේ දළු. අර ෆෑන් එකෙන් තමයි ඒ තේ දළු ඔක්කොම වේලෙන්නේ. අපි කියවනේ මේ දළු මෙතන සිද්ධ වෙන්නේ වේලෙන එක කියලා. මෙතන පැය 12ක් මේ පෙට්ටිවල දළු ටික වේලෙනවා. අපි කිලෝ 2000ක් මෙතෙන්ට තේ දළු ගෙනාවොත් ජල වාෂ්ප ඉවත් වෙලා ඒ පැය 12න් පස්සේ මෙතන ඉතුරු වෙන්නේ තේ දළු කිලෝ 1000ක් විතරයි. ඉතින් තේ රසයට ඕන කරන ලොකු කාර්යයක් මෙතන සිද්ධ වෙනවා. අපි යමු ඊළඟ වැඩේ කොහොමද වෙන්නේ බලන්න. අපි දැන් ඇවිල්ලා ඉන්නේ තුන්වෙනි සෙක්ෂන් එකට. ඒ කියන්නේ රෝලින් සෙක්ෂන් එක. මේකෙදි වෙන්නේ වේලුණු තේ දළු ටික ඇඹරෙන එක. මේ විදිහට තමයි ඒක ඇඹරෙන්නේ. මේකේ කිලෝ 300ක් අඹරන්න පුළුවන් එකපාර විනාඩි 20ක් ඒ තේ දළු ඇඹරෙන්න ඕන මෙන්න මේ විදිහට. මේ සයිස් එක මේක තමයි මේ සයිස් එකට ගන්න. අතනින් ඇඹරිලා එන ඒ තේ කුඩු ටිකේ පළවෙනි පාර පෙරෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. ඒකේ අර ලොකු කෑලි ටික වෙනම පොඩි ටික වෙනම යන මේක අවසානම ප්‍රතිඵලය නෙමෙයි තේ හැදෙන. මේ තමයි පළවෙනි පාර මේක පෙරෙන විදිහ. පෙරිලා එන කොටස මුලින්ම පැය දෙකක් මේ විදිහට ටිකක් වේලෙන්න දාලා තියෙනවා. මෙතනින් තමයි තේවල කහට පාට සුවඳ රසය ඔක්කොම හැදෙන්නේ මෙන්න මේ පැය දෙක ඇතුළත. මේ තමයි තියෙන්නේ
හොඳම තේ ටික කෙටිලා ඇඹරිලා ඔක්කොම වෙලා මේ ඇවිල්ලා තියෙන හොඳම තේ ටික. මේකේ තව තියෙනවා ප්‍රොසෙස් එකක්. මේ විදිහට පැය දෙකක් මේක මේ විදිහට තියන්න ඕන. හරිම තේවල කහට පාට සුවඳ රසය එන්න. අලනකොට එන පාට. කොහමද කොළ පාටනේ. හ්ම්. මේක බලන්න. මේ දෙකින් පස්සේ. මේක සුවඳ බලන්න. අමු සුවඳ. මේක සුවඳ බලන්න. තේ. වේලුණු තේ ටික පළවෙනි පාරම අඹරගත්තනේ. ඉතින් ඒ ටිකේ එන ඒ කියන්නේ එන හොඳම සාරය පැය දෙකක් වේලෙන්න දානවා කියලාත් අපි ඔබට කිව්වා. ඉතින් ඒකෙනුත් ඉතුරු වෙන ටික තමයි දෙවනියට මේ විදිහට ඇඹරිලා පෙරෙන්නේ. ඒකෙනුත් ඉතුරු වෙන ටික තුන්වෙනි ස්ටෙප් එකකටත් දාලා තේ කරගන්න. ඒ කියන්නේ මේක ස්ටෙප් 3ක් තියෙනවා මෙතන රෝලින් කරන. අපි දැන් ඇවිල්ලා ඉන්නේ හතරවෙනි ස්ටෙප් එකට. ඒ කියන්නේ මෙතන තමයි ඩ්‍රයින් ඒරියා එක. මෙතනදි වෙන්නේ අර ඇඹරුණු තේ කොළ ටික වේලෙන එක. අපි හිතමු අපි උණු වතුර එකක් ලිපේ තියලා ඒක පැහෙන උණු වතුර ඒ රස්නේ තියෙන්නේ. ඒ රස්නෙට තමයි මේ තේ කොළත් වේලගන්නේ. අපි දර වලින් තමයි මේවා වේලගන්නේ. හැබැයි එතනදී අර ගින්දර කියන එකටත් වඩා අපිට අවශ්‍ය රස්නේ තමයි අපිට ඕන වෙන්නේ මේ තේ කොළ ටික වේලගන්න. මේ තමයි අපි අර කසල තේ කියලා කියන්නේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ අර වේලුණු තේ කොළ ටික හොඳට පෙරලා ඊට පස්සේ ඒකේ තියෙන කලර් එක චේන්ජ් කරන තැනට. මෙන්න මේ මැෂින් දෙකෙන් තමයි කලර්ස් චේන්ජ් කරන්නේ. ඒ කියන්නේ කලර්ස් සෙපරේට් කරන්නේ මෙන්න මෙතනින්. මේක තමයි මේක සුද්ධ වෙන්නේ. මේ අතුර තමයි ඔක්කොම තියෙන්නේ. මේක තමයි කියන්නේ. මේම දුන්නොත් 1200යි. මේම සුද්ධ කරලා දුන්නොත් 2800යි. මේක තමයි දානකොට. මේ සුද්ධ වෙන්නේ මේ තමයි අවසාන ෆයිනල් ප්‍රොඩක්ට් එක එළියට එන තැන. මෙතනදී මේ වගේ අර ඇලුමිනියම් බෑග් එකකට අර හොඳටම පිරිසිදු වෙලා ආපු ඒ තේ කොළ ටික මේ විදිහට පැකින් වෙනවා. අපි හොයලා බලපු කාරණයක් තමයි ඇත්තටම තේ කියලා කියන්නේ අර දවස් ගාණක් හදන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් නෙමෙයි. ඒ කියන්නේ දවසින් ඒ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටිය එහෙම නැත්නම් දවසින් ඒ ප්‍රොඩක්ෂන් එක කරලා ඉවර වෙන්න ඕන. නැත්නම් ඒ තේ වල ක්වොලිටිය අපිට ගන්න බෑ. ඒ කියන්නේ පැය 24ක් ඇතුළත අපි ඒ තේ දළු ටික වේලලා, අඹරලා, ඒ ගින්දරත් එක්ක ඒක ආයෙම වේලලා, පෙරලා ඒ කරන් තියෙන හැම දෙයක්ම පැය 24ක් තුල අපි කරලා ඉවර කරන්න ඕන. නැත්නම් ඒ රසය අපිට ගන්න බෑ. ඉතින් මේක අමාරු කාර්යයක්. ඒ වුණත් අපේ ලංකාවේ මේක හරි ලස්සනට කරනවා. ज़मीं को मेरी आधे आधे पूरे हम तेरे नाम पे मेरी ज़िंदगी लिख दी मेरे අපි යමු හල්පේ ටී ෆැක්ටරි එකේ ටී කැෆේ එක බලන්න.
මේ ටී ෆැක්ට්‍රියේ ෆයිනල් ප්‍රොඩක්ට් එකක් විදිහට අපි පහලින් දැක්කනේ අර ලොකු බෑග් වල තේකොළ පැක් වෙනවා. ඒවා කෙලින්ම කොළඹට යවලා මේගොල්ලන්ගේ මේ හල්පේ ටී කියන ඒ කියන්නේ එක කම්පැනි එකක්. ඒගොල්ලොන් කොළඹට යවලා මෙතන තියෙන හැම ප්‍රොඩක්ට් එකක්ම ඒගොල්ලොන් තමයි ආයෙම නැවත නිෂ්පාදනය කරලා මෙහාට එවන්නේ. ලංකාව පුරා ලෝකෙ පුරා මේවා බෙදා හැරෙනවා. ඉතින් තේ රසෙ විතරක් නෙමෙයි ඒකට මිශ්‍ර කුරුඳු තේ ඒ වගේ ගොඩාක් ෆ්ලේවර්ස් වලින් අපිට මෙතනින් තේ පැකට් මිලදී ගන්න පුළුවන්. මේක එක එක ෆ්ලේවර්ස් වලිනුත් තේ වර්ග තියෙනවා. මේ තියෙන්නේ දෙලුම්, පොමගනේට්, මේ තියෙන්නේ අඹ. ෆ්ලේවර්ස් විදිහට මේක එකතු කරද්දි මෙයාලා කරන්නේ ෆ්‍රෙෂ් පළතුරු කෑලි මේකට එකතු කරලා තියෙන එක. හරිම සුවඳයි. මතු පිටින් උනත් ඒක හරිම සුවඳයි. හරිම රසට ඇති. ඔයාටත් පුළුවන් මේ හල්පෙවත්ත ටී ෆැක්ටරි එක බලන්න ඇවිල්ලා ෆැක්ටරි එක ඇතුලේ විසිට් එකක් වගේම තේදළු නෙලන සජීවී අත්දැකීම ලබා ගන්න. ඒ විතරක් නෙමෙයි මේ ෆැක්ටරි එකේ හදන රසම රස තේවල රස බලන්න වගේම මේ තේකොළ මිලදී ගන්නත් ඔයාට අවස්ථාව හිමි වෙනවා. Right, no.